හායි ෆැන්සි කෙල්ලනේ මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු මේ වගේ මල් කම්බි වලිනුයි beads වලිනුයි කොහොමද ලස්සන butterfly earrings දෙකක් හදාගන්නේ කියලා. මුලින්ම මේ හදාගන්නේ මම සමනලයේ පසුපස පියාපත් දෙක. ඒකට මම ගත්තේ beads 8ක්. මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලට ලස්සනට මේ පියාපත් දෙක හදාගන්න පුළුවන්. මේකෙන්දී ඔයාලට තවත් ටිකක් ලොකුවට මේ පියාපත් ඕනි නම් ඔයාලට පුළුවන් තවත් beads එකතු කරගන්න. මේ ඊළඟ පියාපත හදාගන්න විදිහ. ඒකෙදිත් beads 8යි මම තෝරගත්තේ. මේ විදිහට ලස්සනට හිමීට ඊළඟ පියාපත හදාගන්න පුළුවන්. ඒකෙදි තව දෙයක් ඔයාලා දැනගන්න ඕන. පසුපස පියාපත් දෙක හැදුවට පස්සේ මේ හදන ඉදිරිපස පියාපත් දෙක හදනකොට ඔයාලා දිගට ගත්ත කම්බියේ අවසාන කෙළවර දෙක එක පැත්තකට තමයි තියෙන්නේ. ඒ තියදී තමයි ඔයාලා ඉදිරිපස පියාපත් දෙක හදන්න පටන් ගන්නෙ. මේ විදිහට මම ඉදිරිපස පියාපත් දෙක ටිකක් ලොකුවට ඕන නිසා ගත්තා beads 10ක්. මේ පියාපත් වල හැඩය ලස්සනට එන්න ඕන නිසා මම මේ වගේ මගේ ළඟ තියෙන ටූල් එකකින් හැඩය ටිකක් හදාගන්නවා රවුන්ඩ් ෂේප් එකට එන්න. දැන් මේ හදාගන්නේ අනිත් ඉදිරිපස පියාපත. ඒකටත් මම beads 10ක් මේ වගේ යොදාගත්තා. දැනටම අපේ සමනලය හැදිලා ඉවරයි. ආයෙම මේ ඉතිරි පියාපතෙත් හැඩය හදාගෙන මම මේ කෙළවර දෙකම එක පැත්තකට කරගන්නවා. මේ විදිහට තමයි ඊට පස්සේ තියෙන්නේ. දැන් සමනලගේ ඉතිරි කොටස් ටික හදාගන්න මම වැඩි කොටස් කපලා ඉවත් කරලා කම්බිය ගානට හදාගන්නවා. මේ විදිහට ඔයාලට අවශ්‍ය උස ප්‍රමාණයට එනකම් කම්බිය මෙහෙම අඹර ගන්න ඕන. ඊට පස්සේ වැඩි කොටස් ටික කපලා ආයෙම අර කලින් මම පාවිච්චි කරපු ටූල් එකෙන්ම මේ ඉතුරු කොටස ලස්සනට හදාගන්න ඕන. මේ තමයි අපේ ෆයිනල් ලුක් එක. බලන්නකෝ ලස්සනයි නේද? මේ වගේ දෙකක් ඕන කරනවා ඉයරින්ග්ස් නිසා. ඊට පස්සේ ඉයරින්ග් හූක් එක මේ වගේ අපේ සමනලට සම්බන්ධ කරගන්න ඕන. දැන් අපේ ඉයරින්ග්ස් දෙක හදලා ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.